video breaking news. අයගොන් සුබ සන්දාවක් තවත් විශේෂ ප්‍රවෘත්තියක් වෙතට අවධානය යොමු කරන්න යන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු විශේෂ ප්‍රවෘත්තියක් වෙතට අවධානය යොමු කරද්දී අද උදෑසන ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරනුවරට ප්‍රහාරයක් එල්ල කරා. ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය සටහන් කරන්නේ මේ ප්‍රහාරය පූර්ණ භංග ප්‍රහාරයක් කියලා. පූර්ණ භංග ප්‍රහාරයක් වශයෙන් හඳුන්වන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕන ප්‍රහාරයක් ලැබෙන්න කලින් ප්‍රථම ප්‍රහාරය දිගත් කිරීමට තමයි පූර්වභංග ප්‍රහාරයක් කියලා කියන්නේ. අද උදෑසන ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරවලට මේ ප්‍රහාරය එල්ල කළා. අපි වීඩියෝ දර්ශන වෙතට යන ගමන් අපි කතා කරමු. ඒ වගේම ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසන්නේ මේ මිසයිල් ප්‍රහාරයක් බවත් ඒ වගේම මේ ප්‍රහාරයට ඇමරිකාවේ හමුදාවත් යොදාගත් බව ඊශ්‍රායලය මේ වෙනකොට පවසා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ටෙහෙරාන් නගරවල මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල විශාල පිපිරීම් ශබ්ද ඇහෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සහ සෝෂල් මීඩියා අරහ වීඩියෝ දර්ශන අපට ලැබී තිබෙනවා. මේ වෙනකොටත් දැවැන්ත මේ පිපිරීම් රසක් සිදුවෙමින් යන බව වාර්තා වෙනවා. ඒ වගේම ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ මේට ප්‍රතිඋත්තර බඳින්න ඕන සූදානම්ව සිටිනවා කියලා. ඒ කියන්නේ මේ ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටත් ඊශ්‍රායලයේ සූදානම්ව සිටින බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ඊශ්‍රායලයේ පුරාවටම අනතුරු හැඳින්වීමේ නලා ශබ්ද ඇහෙන බවත් ඒ වගේම කුවේට් සහ ජෝර්ඩාන් වලත් මේ වෙනකොට මේ නලා ශබ්ද ඇහෙන බව ඒ රටවල රැඳී සිටින අපේ ශ්‍රී ලාංකිකයන් අප වෙත පැවසුවා. ඒ වගේ මතක් කරන්න ඕනේ ඉරානය සහ ඊශ්‍රායලයේ ගුවන් කලාපයේ වසා දැමීමත් එක්ක ශ්‍රී ලංකාවෙන් ඒ හරහා යන ගුවන් මාර්ග මේ වෙනකොට වෙනස් කරලා තිබෙනවා. ඒක නම් අපි උඩට මතක් කරන්න ඕනේ. Oh my god. වගේම මේ දේ ඔබට මතක් කරන්න විශේෂයෙන් අපිත් සමග රැඳී සිටින්නේ මැද පෙරදිග කලාපයේ බොහෝ දෙනෙක්. ඒක නිසා තමයි අපි ලංකාවේ සිටියත් මේ තොරතුරු යාවක් කාලනය කරගෙන ඔබට සෝෂල් මීඩියා හරහා දැනුවත්කම ගෙන දෙන්නේ. ඒ වගේම මැද පෙරදිග කලාපයේ ඉලක්කගත ස්ථාන ගැන ඉරානය විසින් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා කිරීමක් කරලා තිනවා. මේ ගැන අපි ඔබට මතක් කරන්නම්. මේ කියන ස්ථානවල ශ්‍රී ලාංකීය ඔබ රැඳී සිටිනවා නම් විශේෂයෙන් කල්පනාකාරී වෙන්නේ ස්ථාන ගැන අපි ඔබට සටහනක් කරන්න. කටාර් වල AL යුඩයිට් ගුවන් කඳවුර, ඒ වගේම මතක් කරනවා කුවේට් වල AL සලාම් ගුවන් කඳවුර තවත් එක ස්ථානයක්. ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍යයේ AL දබ්රා ගුවන් කඳවුර. ඒ වගේම දැනට සුළු මොහොතකට ඉස්සෙල්ලා ප්‍රහාරයක් එල්ල වුණු බහරේන් විවිධ ස්ථාන වලත් සටහන් කරලා තියෙනවා. මේ ස්ථානවල ශ්‍රී ලාංකිකයෝ ඔබ ඉන්නවද? අනිවාර්යෙන් සැලකිලිපත් වන්න. තවත් අපිට වීඩියෝ දර්ශන කීපයක් ලැබී තිබෙනවා. අපි ඒ ගැන බලමු. මේ ගැන ලද තොරතුරුත් එක්ක නැවත හම්බ වෙමු. Guys, look at other, look at other. Oh my god. बिल्कुल मेरे रूम के सामने. या अल्लाह खैर. Share video breaking news.